ඔයත් ඔයාගේ ප්ලාන්ට්ස් වලට ඇල්බර්ට් සොලියුෂන් මේ දියර පොහොර එක යොදන්න බයයිද? ඉතින් අදින් පස්සේ ඒ ගැන බය වෙන්න එපා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ප්ලාන්ට්ස් වර්ග ලස්සනට හදාගන්න කොහොමද මේ ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එක පාවිච්චි කරන්න කියන එක. ඉතින් මේ ඇල්බර්ට් සොලියුෂන් පොහොර එකේ අපේ ශාක වලට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍යත් මේ ඇල්බර්ට් සොලියුෂන් එකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පැකට් එක පිටුපස මෙන්න මේ වගේ ප්‍රමාණ වලින්ම මේ අන්තර්ගත වෙන සංඝටක වල ප්‍රමාණයන් සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි මේ ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක අපේ ප්ලාන්ට්ස් වලට භාවිතා කරන්නේ කොහොමද කියන එකත් බලමු. මම මේ විදිහට පැකට් එක කපා ගන්නවා. මම මුලින්ම ඔයාලට කියන්න ඕනේ අපි මේ පොහොර එක පාවිච්චි කරන්න කපා ගත්තට පස්සේ මේ පොහොර එක හොඳින් සීල් කරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් හොඳින් වැහෙන භාජනයකට දාලා හොඳින් වහලා තමයි තියන්න ඕනේ. හුලම් වැදුනහම මේ පොහොර එකේ තියෙන ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන්. ඉතින් හොඳින් සීල් කරන්න පුළුවන් දෙයක අනිවාර්යෙන් මේ පොහොර එක අරන් තියන්න. දැන් මම කරන්නේ වතුර ලීටරයක මෙන්න මේ වගේ මේ පොහොර එකෙන් තේ හැන්දක ප්‍රමාණයක්. ඔයගොල්ලෝ කිරලා ගන්නවා නම් ග්‍රෑම් 5ක වගේ ප්‍රමාණයක් මුලින්ම වතුර ලීටරයක දිය කරගන්න අවශ්‍ය වෙනවා. හොඳින් මතක තියාගන්න මේ ඇල්බර්ට් සොලියුෂන් කුඩු එක මේ වතුර වල හොඳින් දිය වෙන්න ඕනේ. මම වතුර ලීටරේම නෙමෙයි මුලින්ම යොදාගෙන තියෙන පොඩි ප්‍රමාණයක් තියලා මේ විදිහට විනිවිද පේන බෝතලයක දාගත්තේ හොඳින් දිය වුණා නේද කියන එක බලන්න නිසා ඔයාලට පේනවා ඇති දැන් මේ විදිහට හොඳින් දිය වෙලා තියෙනවා. ඊට පස්සේ වතුර ලීටරයක් වෙනකම් මම අවශ්‍ය වතුර ටික මේකට එකතු කරගන්නවා. ඔයාලා දන්නවද විශේෂයෙන් කියන්න ඕනේ මේ ඇල්බර්ට් සොලියුෂන් එකේ දිය වෙන්නේ නැතුව පොඩි හරි කුඩු ඉතුරු වෙලා තිබ්බොත් මේ ස්ප්‍රේ එකේ මේ කොටසේ හිර වෙලා පොඩ්ඩක් හිර වෙන්න පුළුවන්. ඒ නිසා මම හැමතිස්සෙම මේ වගේ රෙදි කෑල්ලක් යොදලා මේ ඇල්බර්ට් සොලියුෂන් එක හදාගත්ත දියර එක මේ විදිහට බෝතලයට දාගන්නේ. මේ විදිහට ස්ප්‍රේ කරනවා නම් ස්ප්‍රේ මැෂින් එකේ ගැටලුවක් ඇති නොවන්න මේ වගේ පෙරා ගන්නවා නම් ගොඩක්ම හොඳයි. ඔයාලා දන්නවද මේ දියර පොහොරේකට ඇල්බර්ට් සොලියුෂන් කියන හේතුව? මේක හොයාගත්ත කෙනාගේ නම තමයි ඇල්බර්ට්. ඉතින් ඇල්බර්ට් සොලියුෂන් කියලා මේ විදිහට නම් කරලා තියෙන්නේ ඒ නිසා. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඇල්බර්ට් සොලියුෂන් එක විස්තර පත්‍රික ශාක වලට විතරක් නෙමෙයි මල් හැදෙන්න විතරක් නෙමෙයි ඕගලන්ට පළදාව ගන්න පුළුවන් මිරිස් ඒ වගේ ගස් වලටත් මේ ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ හොඳ දියර පොහොරක්. ඔයගොල්ලෝ මතක තියාගන්න ගස් වලට උදෑසන වතුර දාන්න කලින් තමයි මේ පොහොර එක ස්ප්‍රේ කරගන්න අවශ්‍ය වෙන්නේ. බොහෝ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මේ මගේ ප්ලාන්ට්ස් මේ වගේ ලස්සනට හැදෙන්න භාවිතා කරන පොහොර මොනවද කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ ඇල්බර්ට් සොලියුෂන් එක පාවිච්චි කරලා බලන්න ඔයාලගේ ප්ලාන්ට්ස් වර්ග හරිම ලස්සනට හදාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ ප්ලාන්ට්ස් වලට මේ විදිහට හොඳට පත්‍රවලට දෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් එක මේ විදිහට ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් ඔයාලත් අනිත් පොහොර පාවිච්චි කරන ගමන්ම සති දෙකෙන් දෙකට වගේ මේ ඇල්බර්ට් සොලියුෂන් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.